ඉන්ස්පෙක්ටර් මහත්තයා මොකද්ද මේ කරන විකාරේ? අය යන්නේ සරින් මාව අල්ලලා මේ කුඩුව දාන්නේ. ඒ ජෝන් මං ඔය ගොඩක් අමාරුවෙන් අල්ලගත්තේ. එහෙම ලේසියෙන් පැන ගන්න ඉඩ තියන්නේ නැහැ. ඉන්ස්පෙක්ටර් මහත්තයා good morning. ඇත්තම කිව්වොත් මේ ඉන්නේ ජෝන්ගේ බාප්පා කෙනෙක්. අපි ලෝකගේ දුකසප බලලා යන්න ඇවිල්ලා තියෙනවා. බාප්පද? බාත්තේ ඔයාගේ පුතන්ඩියා හරිම අපරාධකාරයෙක්. එයාව හදාගන්න වෙන ඔයාට හරි උපදෙස් දීලා යන්න ගිහලා උපදෙස් දෙන්න. මෙන්න තියෙනවා self damage spray එක. ඔයා මේක කාගේ හරි මූණකට ස්ප්‍රේ කරොත් එහෙම එයාට එයාගේ කල්පනාව නැතුව යනවා. ඊට පස්සේ Tamanටම හානි කරගන්න ක්‍රම හොයනවා. ඒ කියන්නේ ප්‍රතිරූපයට එයාගේ ප්‍රතිරූපයට හානියක් කරගන්නකම් එයාට කිසිම සැලසීමක් ලැබෙන්නේ නැහැ. එයාට ඒක ඕනමයි. දැන් ඉතින් ඔයා ඉන්නේ හිර කූඩුවේනේ. ඒ නිසා ලොකු හොරටයි පොඩි හොරටයි කියලා ඔයාගේ චෙක් පත අරගෙන මට කෝටි 10ක පේමන්ට් එක කරන්න. හරි. මොකද කියන්නේ? අයියෝ දැම්ම ගෙවන්නම්කෝ. මගේ පුතාව ඇතුළට දාන තරම් ඔයාට කොහෙන්ද හයියක් ආවේ ඉන්ස්පෙක්ටර්? අයියෝ දෙයනේ මට නම් පේන්නේ මේ බාප්පා ජෝනටත් වඩා හපන් ඩයල් එකක් වගේ. මං එයාට උපදෙස් දෙන්න කියලා කිව්වහම මටම කම්මුල් බාරක් ගහලා ගියා. ඊළඟ පාර අහුනොත් ඔය බාප්පායි පුතන්ගේ ඔය දෙන්නවම එකට දානවා හැන්කප් දාලා ඇතුළට දානවාමයි. ඉන්ස්පෙක්ටර් සර් මම්මගේ බාප්පා කරපු වැරද්දට ඔයාගෙන් අත් දෙක එකතු කරලා සමාවිල්ලන්නම්කෝ. ඔයාට ලොකු රසක් කියන්න තියෙනවා. ප්ලීස් එක විනාඩියකට මෙහෙට එන්නකෝ. ඉතින් එන්නකෝ. මේ එන්නකෝ. මොකද්ද ජෝන්? මොකද්ද ඔයා තුව රහස? ඉක්මනට කියන්න. මොකද්ද රහස කියන්න? කොහෙද ආවේ? අපේ අම්මා මම හැමදාම හොරු අල්ලලා පොලිස් දෙපාර්තමේන්තුවට ගෞරවයක් අරගෙන ආවා. ඒ වුණාට කිසිම අගය කිරීමක් නැහැ. ඔන්න බලන්න මගේ ගෞරවය මම නැති කරගන්න හැටි. ඉන්ස්පෙක්ටර් මහත්තයා මාව හිර කුඩුවේ පන්නලා ඔයාගේ ආසාව ඉෂ්ට කරගන්නකෝ. යකට කූරු කපලා දාලා මාව මෙතනින් එළියට දාන්න. එතකොට ඔයාගේ ප්‍රතිරූපයට සදාහනම කැල්ලක් ඇති වෙනවනේ. සමහර විට ඉතින් ඔයාගේ රසාව උනත් නැති වෙන්න පුළුවන් නේ. නැද්ද? හරියට හරි. ජෝන් ඔයා දුන්න අයිඩියා එක නියමයි. Thank you. You are welcome. යකඩ කූරු කපන්න තියෙන උමනාව මොකද්ද? එයාලා වගුරු වෙරලා පන්නන්න පුළුවන් නේ. ලොක්කේ කරලා ජෝන් නිදහස් කරන එක කිසිම ගතියක් නැහැ. අපරාධයක් විදිහට තමයි මේක සිද්ධ වෙන්න ඕනේ. ඒකත් නිර්මාණාත්මක අපරාධයක් වෙන්න ඕනේ. එතකොට මාන ජොලියක් තියෙන්නේ. මම දැන් අපරාධකාරී කොහොමද මාතේවා? හෙලෝ කමිෂනර් සර් ඉන්ස්පෙක්ටර් මහත්තයා ජෝන්ව යකඩ කූරු කපලා පෑන්නුවා. මොකක් කිව්වා? අපේ ඉන්ස්පෙක්ටර් ලකි ජෝන්ව පන්නලා ඇරියා. එයාව අල්ලලා අනිවාර්යෙන් හිරේට දානවා. ලකි ඔමිටන්. අනේ දෙවියනේ. හරිම සතුටුයි. ඉන්ස්පෙක්ටර්ගේ ප්‍රතිරූපය නැත්තටම නැති වෙලාම ගියා. දැන් මම ෂූටින් මාටිගේ ප්‍රතිරූපයත් විනාශ කරලා මගේ වැඩේ කරගන්නවා. කොහොමද මගේ මොලේ? ලොක අර බලන්නකෝ සූටි මාල්ටි. සූටියෝ මාටියෝ මං කැමතියි ඔයාලා මනමාලයව පිළි අරගෙන මණ්ඩපය ළඟට අරගෙන යනවා නම් පුළුවන් නේද? මොකද අපි ආව හොඳටම පිළිගන්න. මහත්තයා කිසිම දෙයකට බය වෙන්න එපා. මාටියෝ රසක් කියන්නද ඔයාට? රාජක් මොකද්ද? කියන්නකෝ. මාටියෝ අර බලන්න මගුල් පෙරහැර ඇවිල්ලා අපිට මනමාලයව පිළිගන්න යන්න කියනෝනේ. එන්න. මාටියෝ. ඕහෝ නියමයි. අනේ මාටියෝ මොකද ඔය කරන්නේ? පස්සේ ආපහු අරන් එනවකෝ මෙහෙට. සූටියෝ මං ඕගලන්ට කිව්ව මනමාලයව ලස්සනට පිළිගන්න කියලායි. හැබැයි ඕගොල්ලෝ මේ විදිහට පිළිගන්නේ කියලා මං ජීවිතේට හිතුවේ නෑ. මාව බෙමින් දෙනවා. අනේ ඉන්ස්පෙක්ටර් සර්ගේ රස්සාව ගාලා ගියා. එතකොට මෙතන මාටින් මනමාලගේ අස්ව අරගෙන බෙලෝසිය නැතුව දුවනවා. මාටියෝ අස්සියාගේ පිටෙන් බහිනවා. මොකද්ද කොන්න නාටකම? චූටියෝ මේක නාටකමක් නෙවෙයි. ඇත්තටම මම මෙතන සතුටු වෙනවා. ඔයාට පේන්නේ නැද්ද? මාටියෝ අපට්ටුනා. ඉන්ස්පෙක්ටර් මහත්තයෝ විදහාට එන්න. මෙන්න මාටියෝ මනමාලයාගේ අස්සියාලම් පැනලා යනවා. අපේ අම්මා මනමාලයාගේ අස්සියා කිව්වා අමාරු ජොලි. තවත් සතුටු වෙන්න පුළුවන්. නවත්තන්න එපා. මාටින් අපි දෙන්න එකතු වෙලා අපේ ඉමේජ් එක ඩැමේජ් කරගමු. මොකද ඔයා කියන්නේ? කියන්න. අනේ සූටියෝ අර මාටියට මොකද්ද වෙලා තියෙන්නේ? එයා මනමාලයට මොකද්ද කරන්න හැදුවේ? මාටිය වෙනුවෙන් මම සමාව ඉල්ලනවා මහත්තයෝ. අනේ වන්දන්නේ. මේ මිනිස්සුන්ට අමු කැවිලට වන්දන්නේ අයියෝ. අනේ ඔයගොල්ලෝ කිසි දෙයකට බය වෙන්න එපා මහත්තයා. මගේ අසය හොඳට පුහුණු කරලා තියෙන්නේ. යාම ආපහු එයි. කවුද බෝම්බ පුපුරවන්නේ? මණ්ඩපේ තියෙන තැන බෝම්බයක් පිපුරුණා. වෙලාවට එතන කවුරුවත් හිටියේ නැහැ. ඕ ඒ කියන්නේ මාටින් මුලින් ඉඳලා මේ බෝම්බ ගැන දැනගෙන හිටියා. ඒක තමයි මාටින් මහත්තයා මගේ අස්සේ අරගෙන පැනලා දිව්වේ. එතකොට මට මණ්ඩපෙට යන්න බැරි වෙනවනේ. කසාද එතකොට නවතිනවා. එතකොට මට කරදරයක් වෙන්නේ නැහැ. ඒක නේන්නම්. ඉන්ස්පෙක්ටර් මහත්තයා හදිසියෙ ඇවිල්ලා මාටින්ට උදව් කළේ. අර බලන්න ඉන්ස්පෙක්ටර් මහත්තයායි මාටියයි එනවා.
මාටින් මහත්තයා ඉන්ස්පෙක්ටර් සර් thank you very much. ඔය දෙන්න මනමාල මහත්තයාගේ පණ බේරගත්තා. මාටි මගේ යාළුවා මට ඔබ ගැන ආඩම්බරයි. අපි අම්මා මාටියෝ මාරු වැඩක් වෙලා තියෙන. අපි අපේ ඉමේජ් එක ඩැමේජ් කරගන්න try කරනවා. මෙතන ඉන්න කට්ටිය ඔක්කොම එකතු වෙලා අපිට ප්‍රශංසා කරනවා. මේ සූටියයි මාටියයි තමන්ගේ ඉරණම මොන පෑනෙන් ලියාගෙනද කියලා දන්නේ නෑනේ. මට ඔය පෑන අහුනොත් එහෙම ඇත්තටම ඒක දෙකට කඩලා දානවා. සහෝදරවරුනි අර බලන්න ජෝන් තමයි බෝම්බ සෙට් කරන් ඇත්තේ. ඉන්ස්පෙක්ටර් මහත්තයා අපි ජෝනාව මේ කට්ටියකින් බේර ගන්න ඕන නේද? එතකොට මිනිස්සු අපිටත් ඒ විදිහට වෛර කරයි. අපි අම්මා මාටියෝ එක නියම අදහසක් ඈ. ජෝන් වටාරිනවා. චූටියෝ සමෝසා ගේන්නකෝ. මාටියෝ මම කවදාවත් ඔයාව වැරදි දෙයකට පොළඹවන්නේ නෑනේ තේරුණාද? මොක නවත්තන්න මාටින් ඉන්ස්පෙක්ටර් සර් ජෝන්ට ගහනක නවත්තනවා කියන්නේ අනිවාර්යයෙන්ම ජෝන් මේ වැඩේට සම්බන්ධ නැහැ කියන එකයි. අනික මේ දෙන්නට නිර්දෝෂ මිනිස්සුන්ට ගහනවා බලන් ඉන්නත් බෑ. අනික මනමාල මහත්තයා අපි කට්ටිය කරදරයක් නැතුව ඉන්නවනේ. ඒක ඇති. ඉතින් අපිට සතුටු වෙන්න. දැන් ඉතින් ඔයගොල්ලෝ ඇතුළට යන්න. කසාද සුබනකටත් පහු වෙනවා. ඉන්ස්පෙක්ටර් මහත්තයා අපි දෙන්න කට්ටිය ඇදුව එක දෙයක් ඒ වුණාට අන්තිමට උනේ වෙන දෙයක් නේ. මාටියෝ අර ඉන්න කෙනා ටිකක් වැදගත් අමුත්තෙක් වගේ. අපි ගිහලා යාට කරදර කරමු. එතකොට මාරු ජොලියක් ගන්න පුළුවන්. අනේ මාටියව ඉන්ස්පෙක්ටර් මහත්තයා කවුරුන් නවත්තන්න. ඒගොල්ලෝ මෙතන ඉන්න වැදගත්ම අමුත්තට තමයි කරදර කරන්නේ. මාටියෝ අතාරින්න යාවා. අනේ අතාරින්න ඉස්පෙටර් මහත්තයෝ ඔයා අතාරින්න. එහෙනම් ඔයාලා දෙන්න මං කරන්න ගියපු දේ ගැන දැනගත්තා. ඔව් මම තමයි මණ්ඩපේට බෝම්බ තිබ්බේ. ගංශාම් මහත්තයාගේ කෝටි ගානක දීපල ගැන මං ඇහැ ගහගෙන ඉන්නේ. මං හිතුවා මගේ පුතාගේ කසාදේ ගංශාම් මහත්තයාගේ දුවත් එක්ක සිද්ධ වෙයි කියලා. හැබැයි මෙයා එහෙම කළේ නෑ. ඒ කියන්නේ මාටින්ගේ ඉන්ස්පෙක්ටර් මහත්තයාට මේක සුලමුල කලින්ම හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒක ඔයාගේ කටින්ම එළියට ගන්න ඕන නිසා තමයි මේගොල්ලෝ බලාගෙන ඉඳලා තියෙන්නේ. thank you මාටියෝ. thank you ඉන්ස්පෙක්ටර් සර්. කවුරුවත් මගේ ළඟට එන්න එපා. එහෙම වුණොත් එහෙම හැම දෙයක්ම විනාශ වෙලා යයි. ඔව්. මාටියෝ ඔයාට සමෝසා ඕන වෙලා තිබ්බ නේද බබා? මෙන්න මේ සමෝසා ටික කාලා ඔයාගේ වැඩ ටික පෙන්නන්න පුතේ. මන් දැන් මොනවා කියලා කරන්නද? මාටියව බින්දුවට බස්සන්නයි ඕනේ උනේ. ඒත් දැන් එයා හීරෝ කෙනෙක් වෙලානේ. තව එකපාරක් ඉන්ස්පෙක්ටර්ටයි මාටියටයි මේක විදින්න ඕනේ. එතකොටවත් මේ දෙන්න කලබලයක් ඇති කරයිනේ. චූටියෝ මොනවා හරි වුණාද? අනේ මගේ අතපය රිදෙනවා. කොන්දත් රිදෙනවා හොඳටම. අනේ මන්ද මට නම් තේරෙන්නේ කවුරු හරි මට ගහලා ගියා වගේ. අපේ අම්මා මගේ කකුල් දෙකත් පුදුම විදියට රිදෙනවා. හරියට නිකන් අස්සයගෝ ටික් ටික් පැත්තා වගේ. මොනේවා? ඒ කියන්නේ ඔය දෙන්නට මොකුම මතක නැද්ද පොඩ්ඩයි? මාටියෝ ඔයා අපි කට්ටියම බෝම්බකින් බේරගත්ත නෙවෙයි. බෝම්බකින් බේරගත්තා? කොහමද? හරි කමන්නේ. හොඳයිනේ. ස්ප්‍රේ කරා කියලා මේ දෙන්නට කිසිම දෙයක් සිද්ධ වුණේ නෑනේ. ලොක ඔය වෛරස් එකේ සම්පූර්ණ කතාව වෙන්නේ නෑනේ. එයා කිව්වා මට මතකයි ඒ ස්ප්‍රේ එක ආයෙසරයක් විද්දාම මේකේ බලය බින්දිලා යනවා කියලා. දැනුත් ඒකයි වෙන්නේ. ඔය ඒ ගැන මට කලින් කිව්වේ නැති ඇයි? මම කරපු හැම දෙයක්ම සුණු විසුණු වෙලා වතුරට ගහගෙන ගියා. මන් දැන් ස්ප්‍රේ එක මටම ගහ ගන්නවා. මන් දැන් මාව වෙනස්ම කෙනෙක් කරගන්න බා.